බස් එකෙන් කොහම හරි ආවා තෙල් ටිකක් ගහගන්න මේ බූරියට. අම්මා වහිනවද මන්ද? මාමේ මම බූරිය පෙරේන තෙල් ටිකක් දෙන්න. 500යි. අඩේ කද්දඩි අර අඩේ සුපිරිනේ කොද බල උනේ ඉතින් බස් එකක්ද මන්ද සුපිරි වහිනවත් එක්ක ඒ සුපිරි බස් එකක් කළෝ කෝගෙද මේ බස් එක කළු කුරුල්ල නමකුත් තියනා නේද දිකි කපලා නේද මොඩිෆයිඩ් නම් කරලා දෙන සුපිරියට රින් කප් එහෙම දාලා තියෙන්නේ මං ආන්න ඕන කඩේ මම මේ කාගෙද කියලා වහිනකන් යන්න බැස් වෙනකන් යන්න වෙන්නේ නෑනේ මාමා අර මාමේ අර බස් එක කාගේද මාමේ ඕ ඒක පුතේ මේ අපේ විකුණන්න දාලා තියෙන්නේ එහෙමද මාමේ ඒ කීයක් විතර වෙයිද ඒක වෙනවා පුතේ ඒක වෙනවා පුතේ ලක්ෂ 81ක් ලක්ෂ 81ද මාමේ ඔව් ඔයා ගන්නවා නම් මට කියන්න මං වෙන කාටවත් දෙන්නේ නැති තියන් ඉන්නවා. මං ගාව ලක්ෂ 50ක් නම් තියෙනවා බස් එකක් ගන්න මේ එකතු කරපු සල්ලි. තව ලක්ෂ 30ක් තිබ්බනම් හරි නේද? ඔව් පුතේ මේ එහෙනම් ඔයා ලක්ෂ 30 එකතු කරලා කවද වගේ හරි ගන්න. මේක කාටවත් දෙන්න එපා මම හරිද? මං ඔයාගෙන් මේක ගන්නවා. හරි පුතේ. ඊට බෑවුවා. එහෙනම් ඔයා යන්න. බස් එකක් අල්ලගන්නත් ඕනේ. මේ බස් එකේවත් නැගින්න ඕනේ. වඩේ උල්දු වඩේ ඉස්ස වඩේ පරිප්පු වඩේ ගන්න වඩේ ඉස්ස වඩේ පරිප්පු වඩේ උල්දු වඩේ පුතේ මට පරිප්පු වඩේ 1000ක දෙන්න. මගේ නම් පුතේ. හරි. බිස්නස් එකක් නම් කරා ලක්ෂයක් විතර ලැබුණා. මේ විදිහට මාස දෙක තුනක්ම කරන් ගියොත් එහෙම මට මේ කඩේ කුලිය ගෙවා ගන්නත් පුළුවන් වෙයි. දැන් බස් එක නේද ගෙදර යන්න. බස් එකක් ගියානේ. මම කරුවන්ට නැවතුවා. ඩයරයේ යම් සුපුරා නේද? සුපුරු මේ මාත් බස් එකක් ගන්න ඉන්නේ. මේ මම බස් එක ගත්තට පස්සේ ගියන්න. අපි යමු. අපේ ගෙදර යනවද? නැගපන් බං. මම උඹලා ගෙදර තමයි යන්නේ. එන්න නගින්න. දැන් මාස දෙක තුනක්ම කඩේ කරානේ. හොඳ බිස්නස් එකක් ලැබුණා. මාමේ මේ රුපියල් 80000ක් තියෙන මේ 80000 ලක්ෂ 80ක් තියෙනවා. මේ ඉතුරු ලක්ෂ නම් පස්සේ ගියන්නද? මට මෙච්චරයි ඉතින් හොයාගන්න පුළුවන් උනේ. අපි ඉතින් පොඩි කඩයක් කරලා තමයි මේක හොයාගත්තේ. පුතේ ඒකට අවුලක් නැහැ. එහෙනම් ඔයා ඉතුරු ලක්ෂ පස්සේ දෙන්න. ඒක ඒක තමයි. මම ඒ සල්ලි ටික ඉතුරු පස්සේ ගෙවන්නම්. ඔයාට ස්තුතියි. හරි පුතේ. ලක්ෂ එකක් එක්ක මට 5000ක් විතරක් දෙන්න. ඒ ලක්ෂයට එපා. 5000 දෙනවා දැන් තියනවා ගන්න. එනම මම ගිහින් එන්න වතුර ඉපත් ටික ගෙන්නද? පුතේ ගන්න. එනම නා. හරි පුතේ. මට අද හරිම සතුටුයි. නටන්න පුළුවන් වැස්සෙන්න. සුපිරි බස් එක මොනවා නේද?
එකක් ගහලා ලයිට් නම් සුපිරියට තියෙනවා. බීට් එකක් සුපිරියටම තියෙනවා. තජුට්ටෙන් හැප්පෙනවා. ඉතින් මම මේක මිනිස්සු ටික නග ගන්න ඕනේ. සුපිරි බස් එක ආයේ කියලා වැඩක් නැහැ. ආයේ පට්ට. එතන මිනිස්සු ටික නග ගන්න ඕනේ. පාරකුත් දාගත්තා. දැන් යන්න ඕන සුපිරියට. ලයිට් එක දාගන්නත් ඕන. ලයිට් එක ඈතට විහිදෙනවනේ. මේක හොඳයි වගේ. සුපිරියක් තමයි ඉතින්. මොන එකක් ගහලම දැන් ඉතින් මේ පැත්තේ මගේ පැත්තට තරම් හොඳ කිසිම බාසයක් නැහැ. අර ආවට පෙන්සිල් දෙන්න ඕනක් ගහන්න ඕනේ. සුපිරියක් තමයි ඉතින් වෙඩිල්ල වගේ විදන් යනවා. ෆෝන් හතරක් මට ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. මම ඉතින් මේ වීඩියෝ එක ගොඩක් මහන්සි වෙලා තමයි ඔයාලට මේ ගේන්නේ. හරිද? ඒක නිසා ඔයාලා මේ වීඩියෝ එක නිකන් බලලා විතරක් ඉන්න එපා. මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක්වත් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මම මේ කමෙන්ට් වලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒක නිසා කමෙන්ට් දාන්න. මගේ channel එක subscribe කරන්න මම ඉල්ලා සිටිනවා. මට වැඩි බලාපොරොත්තු නැහැ. මට 300ක් ගහන්න පුළුවන් වෙන්නේ ඒ ඇති. මොකද දැනට 300ක් ගහන්න ඕනේ. මගේ තාම 200ක්වත් නැහැ මචං. හරිද? ඒක නිසා මම ඉල්ලීමක් කරනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. මේක ඉතින් බස් මිලට ඉන්දුනීසියා ගේම් එකක් නෙමෙයි, ලංකාවේ හදපු ගේම් එකක්. මේක මම හිතන්නේ එහෙමත් කමෙන්ට් කරේ ගොඩක් අය. මේක ලංකාවේ හදපු ගේම් එකක්. ඔයාලත් ගහගන්න ආස හිතේ.
මේක සුපිරි ගේම් එකක්. සිංහලෙන් තමයි මේ වගේ රිවර්ස් එක එහෙම යන්නේ. මෙන්න පොල් ගහනවා. කිඹුලේ දෙවියන් ගන්නවා යා. හරි. මේක ලංකාවේ ගේම් එකක් ඔයාලත් බෙල් ගන්න. අදියා ගේමින් SL කියන එකන තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ අනිවාර්යෙන් ලයික් කරන්න ඕනේ දෙලොඩිනවා. දෙලොඩිනවා. අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. මම ඉවර කරනවා. මේ වීඩියෝ එක දික් වැඩි වෙයි අම්මට. ඔයාලට අම්මා ගන්න බෑ. ඔයාලට ඊළඟට වන වීඩියෝ එක අනිවාර්යෙන් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඊළඟට වන වීඩියෝ එක ඔයාලා කමෙන්ට් කරනවානේ. වැඩිම ප්‍රේක්ෂක අපේක්ෂාව මත ඒ කියන්නේ ඔයාලා ගොඩක් බහුතරයක් එකම ගේම් එක ඉල්ලුවොත් මම මේ ගේම් එක අනිවාර්යෙන් ගෙනල්ලා. අඩුම තරමේ 3 දෙනෙක්වත් ඒ ගේම් එක ඉල්ලුවොත් ගෙනල්ලා දෙනවා. 3යි එක තුනට වඩා දාලා තිබ්බොත් එක ගේම් මේ සේරම ගේම් ප්ලේ මම ගේනවා ඉක්මනටම. ඒක නිසා channel එක subscribe කරලා all button එක click කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සුබ ගමන්. එහෙනම් ඔයාලා ආයි වීඩියෝ එක ගෙනගම් පරිස්සමෙන් ඉන්න. මම මෙච්චරයි මතක් කරන්නේ මොකද මේ මම වීඩියෝ ඉවර කරනවා. ඔයාලට බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.